Good morning guys. අද අපි ටොන් 20ක ට්‍රක් එකක් ගලවලා තියෙන්නේ. මේක Nissan UD එකක්. ඒක දොක්කම ගලවලා මීටර 12ක් දිගයි. ඔයිල් ෆිල්ටර් තුනක් තියෙනවා. අයි මේ පැත්තේ තියෙනවා මෙතන තියෙනවා ඩීසල් ෆිල්ටර්. මේ දෙක තමයි ඩීසල් ෆිල්ටර් දෙක. බ්‍රේක් ලයිනර් බලන්න ඕනේ. මේකේ මිලිමීටර් 4ක් විතර තියෙන්නේ. මේකේ පිටිපස්සේ තියෙනවා මිලිමීටර්. අපි හැම එකේම ඉස්සරහා බ්‍රේක් ලයිනර් ටික මාරු කරනවා. මේ තියෙන්නේ ස්ප්‍රින්ටර් එක. ඉස්සරහා රෝදෙට එක චැම්බර් එකයි තියෙන්නේ. ඒ කියන්නේ හෑන්ඩ් බ්‍රේක් ඉස්සරහට නැහැ. මේ තියෙන්නේ ලයිනර්. අපි එකක ලයිනර් ගැලවුවා. එකයි ගෙවිලා තියෙන ලයිනර් එක මාරු කරනවා. පිටිපස්සේ රෝද වලට ඩබල් චැම්බර් ඇවිල්ලා තියෙනවා. පිටිපස්සට කලින් රෝදේ කියන්නේ මේ රෝදෙට ABS ඇවිල්ලා නැහැ. මේ තියෙන ABS ring එක. මෙතන තියෙන ABS sensor එක. මේක පිටිපස්සේම රෝදෙට ඩබල් චැම්බර් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ හෑන්ඩ් බ්‍රේක් තියෙනවා. ඔක්කොම එයා සස්පෙන්ෂන් තියෙන්නේ. ඔයිල් චේන්ජ් එකේදී මේ අන්න කවර දෙක ගලව ගන්න ඕනේ. ඔයිල් ඩ්‍රේන් එක මේ ටික අපි චේන්ජ් කර ගන්න ඕනේ. මේ තියෙන්නේ අලුත් ෆිල්ටර් ටික. මේ එක ෆිල්ටරයක් වෙනස්. මේක බයිපාස් ෆිල්ටර් එක. මෙතන ලියලා තියෙන ජපාන් වලින්. මේක පොඩ්ඩක් බලලා දාගන්නවා. එන්ජින් එක GH ඉල. මේක තමයි ඔයිල් කැප් එක. ඔයිල් ටැංක. මේකේ ඊතර අඩු ඔයිල් ටික දාන්න මෙතන ඔයිල් කැප් එකෙන්. ඊට පස්සේ ඔයිල් ලෙවල් ගේජ් එක තින්නේ මෙතන. අපි දැන් ඔයිල් එක දාගත්තා. ඔයිල් ලෙවල් එක හොඳ ගන්න තියෙනවා. මේකට අපි ඔයිල් එක 32ක් දැම්මා. මේක මේ විදිහට දාලා මේ විදිහට කරකවන්න ඕනේ.
මේක සාමාන්‍යයෙන් ඉක්මනට එළියට එන වසංක පින් එක. මේක මේ මෙතන වෙනවා දැන් ටික මලකට කාලා තියෙනවා. ඒ නිසා තමයි පොඩ්ඩක් අමාරු. සායගහම දාලා ගන්න ටික අමාරු විදිහට මේක මීට වඩා මේ මලකට කාලා ගන්න බැරි තත්ත්වෙ මේවා තියෙනවා. ඒ වගේ වෙලාවට ඊට පස්සේ ඒක ගලවලා හරියට රත් කරලා ඒ විදිහට තමයි අපි ගලවගන්නේ. දැන් අපි මේක හයි ගන්න ගානේ මේක හොඳට සුද්ධ කරලා මික්ස් කරලා තමයි හයි කරන්නේ. මේක නිකම්ම මේක එක්ක බෙකුණු ටිකක් තියෙනවා. මේ ලයිනර් එක ගෙවිච්ච ලයිනර් එක. මේක අපි ඔතෙන් දාලා රිප්ලේස් කරගන්න ලයිනර් එක. පිටිපස්ස රෝද සෙට් එකේ ඉතින් අපි දැන් ලයිනරේ මාරු කරලා බලමු. ඊට පස්සේ යට එක කට අඩු කර ගන්නවා. නෝනේ මේක තියෙන පිටිපස්සෙන් එන්නේ නෑ පිටිපස්සෙන් නපුල මේ තියෙන කොට මේ ඉන්ඩස්ට්‍රි ඔන්න කරගන්න දෙන්නේ මේ කොටුව දිනන්නේ ඔව් ඒ වගේම කොටුව මේ පැත්ත දිනනවා ආයෙ පිටිපස්සට දෙන්න අර පිටිපස්ස ප්ලේට් එක ගලවනවා
මේ වගේ කොටුව මෙතන තියෙනවා. ඒකෙන් එළිනම් ඇඩ්ජස්ට් කරගන්න. බ්‍රේක් කට දාද්දී මෙන්න මේ දෙක තමයි බෑක් ප්ලේට් දෙක. මේ ප්ලේට් දෙක ගලවලා තමයි බ්‍රේක් කට දාගන්න තියෙන්නේ. ඔයාලට මෙතන පේනවා ඇති මේ බ්‍රේක් කට දාන කෑල්ල තියෙනවා. මේ විදිහට තමයි කට දාන්න තියෙන්නේ. මේ විදිහට. ඊට පස්සේ අපිට මෙතනින් බැලුවා හැකි මේ ලයිනර් එක තියෙන්නේ මෙතන. මේක මේ ඩ්‍රම් එකට කිට්ටු වෙන එක අපිට පේනවා. තව දෙක කැරකෙන එක යන්තම් සද්ද එන ගන්නට දාගත්තා නම් හරි. ඕකේ නේ. Hey, look. Hey. අපි පාකින් බේක් රිලීස් කරන්න කලින් එයා එක පිරෙන්න ඕනේ. එයා එක 8ට විතර පිරෙනවා තමයි මේ පාකින් බේක් රිලීස් කරන්න ඕනේ. Engine light blink, they mind they could break rain, oil leak. Sounds strange, power down, but don't worry, bro. Solution found. Spanner eka out the hood eka open. Problem eka handle na gonna step by step motion. She was station.